වලින් එකමාරට යනවා. ඔව්. ගෙදර යද්දි? ගෙදර යද්දි 6 5. ගෙදර යද්දි 5 වෙනවා. පොර කවන්න ගියවම් අත දික් කරලා කොටියා කිව්වා. ජනිත් දසනායක පිළිගැනීමේ කතාව. ඔයාලා දෙන්නත් ඉතින් ඒ ටිකක් කරන්න පොඩ්ඩක්. ඒ ටිකක් කරන්න. හැබැයි ඒක ගන්න මම. ඒ ටිකක් තවක් කරන්න. මෙයා මොකද කරන්නේ? එහෙම තමයි. මගේ පිරිස. අකිලේ එනකන් ඉඳ කරලා. My people. ඒක තමයි මම සිංහලෙන් යන්නේ. මොනවද නැහැ නේ? අයියෝ නැහැ කිව්වේ. උඩ ගන්න බෑනේ. උඩවුන් jadi di sini manggar. යන්නේ මේ ඉන්නේ අපිට උදේ ආහාරය සපයපු අපේ ඩිරෙක්ටර් පැංචි. thank you මෙන්න PR කියලා එකෙන් ආවා ඌ කියනවා වීඩියෝ විතරලු ගන්න ෆොටෝ ගන්නල්ලු. ෆොටෝස් ටිකක් කරන් දෙන්න මට ඒ ඇති. ඩිරෙක්ටර් බයිනෝ. අපි ආපු වැඩේ කරා. මොකද්ද? ෆොටෝ? ඔයාට රියල් එක රිලව් මල්ලි මේ පාරෙන් මේ පාරෙන් ගඟට යන ගඟක් තියෙනවා. ඔව්. ඒ ගඟට ගිහලා මේකට යන ගඟ පාරක් තියෙනවා. දැන් අපි නාන්නද යන්නේ? ගඟ මල්ලි හිඳිලා දැන්. ආ. අපිට දින ගිහලා ගඟ පුරවන්න. ආ හරියයි. මදීසක බපුව මන්ට තියෙන්නේ මේ වැඩි මේ වතුර නැහැ කිව්වම. මම මිසින් එර. ඒමයි මම එක්කන් ආයේ ෆොටෝග්‍රැෆර් කියලා. ඔව්. මට ගෙවීමක් කරන්නෙත් නෑ. ඔව්. බැරි මේ එන්න කියලා යාළුවා බලපෑමුත් ගොඩක් තියෙනවා මේ ගහන්න හරියට ගන්න මෙහෙට ගන්න කියලා. අර එයාලා කියන්නේ කවුද? වගේ කිව්වේ. හැමෝම. කාන්තාපාත් සානිලා අයංගා ප්‍රධාන සංවිධායක මණ්ඩලයේ අන්තිමයි. අකිලට පිස්සු. රාජීට ට්‍රැක්. රාජීට ට්‍රැක්. අර කෑම මයියා ගීතේ තියෙන්නේ.
පොඩ්ඩක් මට නේද බාර දුන්න. ඒක අල්ලන්න යාව පොඩ්ඩක් zoom කරලා අල්ලන්න. ඒ අර ඒ තියෙන අතේ පයේ මුකුත් නැති කෙනෙක් තමයි. එයා පොඩ්ඩක් දරුණුයි. මේ ප්‍රොජෙක්ට් එකේනේ අපි ගිහිල්ලා දෙනවා කම්පියුටර්ස්. හරිද? සැලකිය යුතු මට්ටමේ ප්‍රසාදයක් ඉන්නවන්නේ නැහැ. නමුත් අපේ හිතසුව පිණිස සහ ළමයින්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා තමයි අපි මේක සිද්ධ කරන්නේ. මේ හරි ප්‍රොජෙක්ට් එක නිච්චරයි මචං. කොහෙටද දෙන්නේ මේවා? දෙන්නේ අපි නන්පේරියල් විවේකානන්ද මධ්‍ය මහා විද්‍යාලයට. දැන් මධ්‍ය කැලේ අයින් කළ විද්‍යාලය විතරක් තියාගන්න. මහා කැලත් අයින් කරමු. නයිස් නයිස්. ඉස්කෝලේ තියෙන විශේෂත්වය. එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. ඒගොල්ලන්ට ට්‍රිප් එකක් යන්න ඕන හින්දා තමයි මේ වගේ ඉස්කෝලයක් තෝරගෙන තියෙන්නේ. ආ. නැත්නම් වෙන කිසි දෙයක් මොකද්ද ලංකාවේ උසම ඉස්කෝලේ කියලා එකක් කියනව නේද? ඔව්. මේක ලංකාවේ උසම ඉස්කෝලේද? ලංකාවේ? උසම ඉස්කෝලේද? ඔව්. ඔව්ලු. මේ කල්ලන් මේ ඉන්නේ ලංකාවේ එකම කීබෝඩ් වීරවරිය. ළමයින්ට දෙනේ බලා ගන්න දිනුයි චමිනු මල්ලි අපහු අචිනි තුන්දෙනා දාලා තියෙනවා මේ LP එකෙන් සතු බලයියේ වැඩේ සතුත් එක බලන්න තියෙනවා හැබැයි ඔන්න ගිෆ්ට් වල කොහේ හරි මොනවා හරි අවුලක් වුණත් එහෙම සතු වලගන්නේ සතු බස් එකේ දෙන්නට ඒ හලෝ මීව බැටේ බස් එක ආවා. රසුනි බය වෙලා ඉන්නේ. මාම නේද? ඒ ඇයි බය? ඔයාලට වතුර නැතුව බෝට්ටුවක අත්දැකීමක් ගන්න ඕන නම් එන්න නන්පෙරියල් බස් එක. අන්න බස් එකට අපි අමතක වෙලා.
අය ඉස්කෝලේ ගිහින් ඉවරද? ආ නේ 12 ගෙන් 7 වසරේ ඉස්කෝලේ නැද්ද මෙහෙර? මේ ඉන්නේ සංවිධායක මණ්ඩලයේ කෙනෙක් අර ඉන්නේ පාසලේ ළමයි දෙන්නම එකම උස. A few moments later. මේ මොකක් ප්‍රශ්නේ? ආවා. මම අනේ අත්තර වෙන්නේ. මේක යාළුවා මම. දැන් ඌ එතන මං ගැන හිතන්නේ තු පයිය දාදා. තේර බෙද බෙද. Thank you. එපා කෑවෙද්දම කනක හැවෙන්නේ. නන්පෙහිල් වල බෙලිහුල් ඔය විවේකානන්ද විද්‍යාලයේ ළමයින්ට තමයි අපි පරිගණක සහ මොනවද දුන්නේ පොත් ඒතර පැන්සල් දුන්නා ඒතර බෝතල් දුන්නා එතකොට උන් අපිට නැටුමක් පෙන්නුවා ඔය වගේ අතල් ටිකක් ගියා හීර කීරි ගිහලා ගියාලු මෙයාගේ හදවත අපි දැන් යනවා බේකර්ස් බෙන් බලන්න නෑ ඒක දුකයි අර උඩට යන්න ඕනේ ටියම් පුතේ එතකොට අපි යන්න ඕනේ කිලෝමීටර් 6ක් උඩට යන්න ඕනේ. ඊට පස්සේ කිලෝමීටර් 6ක් පාතර බහින්න ඕනේ. දැන් මේ කෙල්ලෝ ටිකත් උස්සගෙන අපි යනවා. අමාරු වෙටි උසන් ඉඳලා. කෙල්ලෝ ටික. මේ තියෙන්නේ බේකර්ස් ඇල්ලට යද්දි හම්බෙන බේකර්ස් ඇල්ල. ආ නෑ බේකර්ස් බෙන්ඩ් එකට යද්දි හම්බෙන බේකර්ස් ඇල්ල නෙමෙයි මං හිතන්නේ මම දන්නේ මේකට කියන නම නා. වෝටර්ෆෝල් මේකේ නම දියැල්ල නම මොකද්ද මල්ලේ නම පෙය මේකේ නීර්විලිච්චි නීර්විලිච්චි එහෙනම් නීර් දියැල්ල ආ නෑ දිය ඇල්ල කියන එක මෙයා දෙමළෙන් කිව්වේ. විලිච්චි කියලා කියන්නේ දියැල්ල නේද නැද්ද එතකොට නීර්විලිච්චි ස්පෙයර් නමක් නැද්ද මේකට දියැල්ලට උඹ පෙරණ සිව දර්ශන් මං යාගේ උඩට යන අතර දෙමළ ඉගෙන ගන්නවා ඉඩ දෙන්න මට එතකොට මේක නමක් නැද්ද අන්නර ඩයල් එක අපි ෂෝට් කට් එකකින් එකයි යන්න අයියේ හරිද මේ ඔව් මෙන්න මේ ඩයල් එක කිව්වා ඒ පාරේ එන අමාරුයි කියලා අපි දන්නේ නැහැ ඉතින් දෙන්න දෙකක් කියන්නේ වැඩි හොඳට අපි යනවා මේ පැත්තෙන් මම පස්සට ආවොත් පස්සට අල්ලන්න දෙන්නේ නෑ. ඕකේ මෙම්බර්ෂිප් කෝඩිනේටර් ඉස්සරහින් යනවා ළමයින්ව ගයිඩ් කරගෙන පස්සා කී දෙනෙක් අතුරුදන් වෙලාද දන්නේ නැහැ දැනට කිසිම හෙවිල්ලක් බැලිලක් නැහැ එයා යනවා ඇත්තටම හරිම ලස්සන පැත්තක් හරිදින් ඉස්කෝලේ ඔයාගේ ඔළුවට වැහිලා හරිදින් ඉස්කෝලේ ඔයාලා කීයටද උදේ ඉන්නේ ගෙදරින් 6ට උදේ 6ට එනවා ඉස්කෝලේට එද්දි මේ 8 9 වෙනවා 8 9 8යි මාරයි 8:00 වෙනවා ඊට පස්සේ ඉස්කෝලෙන් 1:00ට යනවා ඔව් ගෙදර යද්දි ගෙදරදී 6
ගෙදර යද්දි 5 වෙනවා. හැමදාම පයින්. ඔව්. උඩා 12 කිලෝමීටර් පයින් යන්න ඕනේ උඩා. ඉස්කෝලේ ඉඳලා. ඉස්කෝලේ ඉඳලා මේ නැගරට එකට මේ 12. 17 අංගන්ට 13. 13ක් එන්න ඕනේ. කිලෝමීටර් 13ක් 14ක් එන්න ඕනේ. එතකොට දවසට ඒ අනිත් ආය යන්නත් 14ක් යන්න ඕනේ. ඒතර 28ක් විතර දවසට යනවා. එකද අපි දැන් ඉන්නේ බේකර්ස් පින්ඩ් එකට යන පාර තියෙනවා එන්ට්‍රන්ස් ගේට් එකක් වගේ එකක්. අන්න එතනින් ගෙස්ලාගෙන් ටිකට් කඩනවා. ටිකට් කඩන්න තමයි අපි මේ ඉන්නේ. නේද? ආයා. අයිස් එක දැන් පැය එකමාරක් විතර කනවා. ෆෝන් එක දුන්නද? දැන් ඉන්නේ බේකර්ස් බෙන්ඩ් එක ළඟටම ඇවිල්ලා. කොල්ල ෂෝට් කට් ඇවිල්ලා පාරවල් නැතුව පාරවල් හදාගෙන එනවා. මේ පොඩි උන් හැමදාම කිලෝමීටර් 5-6ක් විතර ඉස්කෝලේ ඉඳන් ගෙදර යන්න නගිනවනේ කිලෝමීටර් 8ක් විතර. අර ෂෝට් කට් ඔක්කොම දන්නවා. අපිට එන්න බෑ මුන් එනවා. හරි හරි. තව දුරයිද මල්ලේ? හරිද? චුටක් කියනවා. අර තියෙන්නේ බේකර්ස් බෙන්ඩ් එක. පේනවද දන්නේ? අර වැටක් වගේ ගහලා තියෙනවා. අන්න උතින් තමයි යන්නේ. හරි. අන්න බේකර්ස් බෙන්ඩ් එක. ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ අපේ පුංචි ගමන් සහායකයෝ දෙන්න. හැමදාම මේ කිලෝමීටර් 8ක් විතර මෙයාලා උදේ හවස යනවා කියද්දි මට නම් පිස්සු වගේ. වැඩ තමයි. ඔයාලා ඉස්කෝලේ මල්ලි 9 පන්තියට එනකල් තියෙන්නේ නේ. ඔව්. එතකොට 9 පන්තියෙන් ඉවර වෙලා අනිත් ළමයි ඈ බලංගොඩේ යන්න ඕනේ. යනවද ළමයි? ඉතින් එතකොට ඔයාලා ආයෙම ඉස්කෝලේ ළඟට වෙනකන් එන්න ඕනේද? ඒ යන්න නම් අරේ මෙන්න මේ පොඩ්ඩෝ ටික තමයි අපිත් එක්ක ආවේ මෙච්චර දුර පල්ලෙන් ඉඳන් කිලෝමීටර් 6ක් 6කට තමයි චූටි චූටි ගයිඩ්ලා ටික 6කට විතර ලඟ වෙන්න ආවා වැඩේ කියන්නේ අපිට මොටිවේෂන් දීලා එක්කන් ආවේ අපි මේ ජීවිතේ පළවෙනි වතාවට ආවා මුන් හැමදාම උදේ හවස දෙකේම යනවා තව කිලෝමීටර් දෙකක් විතර උඩට යන්නත් ඕනේ මේ ගියන් ළමයි කියලා නෑ මාර ඇක්ටිව් අපිට සතුටුයි මේ කට්ටිය අපිට ත්‍යාගි දුන්නා අපිව හම්බුන එක ගැන අපි හොඳයිද ඔයාලා බලන්න ඔයාලා ගොඩක් හොඳයි අපිව අපිට කවදාවත් අනිවට යන්නේ නැහැ හරි සංවේදීයි සෞම්‍ය අක්කා මතක තියාගන්න ඕනි හොඳේ හා බයි කියන්නේ මේක බයි කවදා හරි අපි වගේ ලොකු වෙලා හොඳට ඉගෙන ගන්න ඕනි හොඳේ මේ අපි මීට වඩා ගොඩක් වෙනස් වෙන්නේ නැතුව එහෙම උනොත් දැක්කොත් කතා කරන දවසක ඔයාලා නම් ලොකු වෙලා වෙනස් වෙයි තමයි අපි මීට වඩා ලොකුට වෙනස් වෙන්නේ නැහැ නේ ඒකින් හම්බුනේ දැන් ඉතින් මෙයා වයසට කොහොමද ගිහිල්ලා තියෙන ආයෙ වෙනස් වෙන්නේ නැහැ wow what a beautiful view We should make a kingdom. කෑවා
346 minutes later. බලන්න දනිස් දෙකේ මෙතන මේ කෙන්දි නෑ කෙන්දි නෙමෙයි මයින් ඉතින් කොයි අතරද යන්නේ මේ ඉස්සරහට මම දැකලා තියෙනවා ඒ කියන්නේ ඌ දන ගහන හින්දාද මේ දනිස්සේ මයිල් නැත්තේ? මම දැකලා තියෙනවා දනගන්න මේ අපේ දසුනිගේ උගර බල්ලෙක් කාලා තින්නේ. බල්ලෙක් කෑවන ගමන් ලොකු බල්ලෙක් තමයි ලොකු කෑවේ. බල්ලෙක්. ඔයාලා වීඩියෝ කලින් බැලුවා නම් මෙයාගේ කට මොන වගේද දැන් මොන වගේද කියලා ඔව් දැනගන්න පුළුවන්. ඔව්. මොකද ඔයාලට මෙහෙම වෙන්න මම හේතුව? කිල්ලකට අහුණා. කිල්ලකට වුණාද? ඇස් වහක් වැදුනාද? මට මාව කිල්ලකට අහුණා. කිල් උඩට යද්දි මොකක් හරි කිල්ලක් අහුණා. හා ඒකද මෙහෙම උනේ? ඇස් වහක් වැදුනොත් ඉතින් මේ බ්ලොක් කරන එක්කෙනාගේ තමයි. ඈ? ස්ටමති. yes yes. thank you. මේ නාන්නනේ ආයේ මේ නාන්නනේ ආයේ නාන්න තමයි අපි උදේ හිතන් ආවේ. හැබැයි පොඩි ප්‍රමාද දෝෂ නිසා අපි අද නාන්න නැහැ. ඇයි පොඩ ෆෝටෝ තෙරපි විතරයි කරන්නේ. සම්මී ටයිම්. ඒකටත් අර වතුර Finally. කකුල දිග නැහැ ලාවට පොඩ්ඩක් තේමා ගන්න දිගයි. Both of being short. ඔයාලට නොමිලේ ෆිෂ් තෙරපි දාගන්න ඕන නම් එන්න මොකක්ද ඉස්කෝලේ නම? When comes to non-failure. නෑ විවේකානන්ද. විවේකානන්ද ඉස්කෝලේ ළඟ තියෙන මෙන්න මේ දියැල්ල ළඟ තියෙන මෙන්න මේ පොකුණට. මාළු ඉන්නවා ලක්ෂ 150ක් විතර. උන් කනවා. හරියටම අපි ගණන් කරා ඇත්තටම ලක්ෂ 150. මේ මුන් ස්කෙඩියෝ එන්න වෙයිද? මේ මොකද්ද අපේ ප්‍රශ්නේ? තව කට්ටිය එනවනේ අපේ ප්‍රශ්නේද ඔව්. අපේ ප්‍රශ්නේ මේ වෙද්දි කකුල් ප්‍රාත් කරලා ඒක නෙමෙයිනේ අපි ඉන්නේ. අපි ඉන්නේ යන්න වාහනයක් නෑ එකක්. ඔව්. ඇයි නැත්තේ? ඇයි නැත්තේ අපේ අය ෆොටෝ ගහන්න ගියපු නිසා අපිට බහින්න කරක් වුණා. ඊට පස්සේ තව කට්ටියක් තව ටිකක් උදේ ඉඳන් පහළට සම්ප්‍රාප්ත වෙනවා ඒගොල්ලෝ හරිම පරක්කු. ඔව්. එච්චරයි. ඒ කියන්නේ මෙහෙන් යන්න බස් නෑ. ආ මෙහෙන් යන්න ඇත්තටම අපිට මේ පැත්තට එන්නේ එකම එක බස් එක. ඒක නම් බොරුවක් නේ. බොරුවක් නේද? අපි ආපු බස් එක. ඒක නෑ දැන්. ඒක දැන් 3:00ට ගිහිල්ලා. ඊට පස්සේ අපි යන්නේ හිටියේ තේදළු ලොරියක. ඔව්. ඒක අපි 5ට යන්න හිටියත් ඒක 5යි 10ට විතර අපි දාලා ගිහිල්ලා. ඔව්. දාලා ගිහලා නෙමෙයි අපි ආවේ නෑ. ඔව් කොහොම හරි ඉතින් දැන් ඒක අපි දාලා ගිහිල්ලා. ඊට පස්සේ අපි අපිව දාලා ගිහිල්ලා. ඊට පස්සේ අපි ඉස්කෝලේ ළඟට පයින් ආවා. දැන් අපිට ඉතින් ටිකක් යන්න වෙන්නේ පයින්. ඒතකොට අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔප්ෂන් එක තමයි නන් පෙරියල් ඉස්කෝලේ රැයක් ගත කරන එක. ඔප්ෂන් දෙක තමයි කැම්ප් එකට පයින් යන එක. අපි ළමයි දැනට තෝරන්නේ. දැන් ඔයා කියන්න ඔයා අපිත් එක්කලා ආප් එක ගැන මොකද හිතන්නේ කියලා. එච්චරයිද? තව? එකක් කිව්වොත් මම ඇත්තටම ආවේ ආතල් ඩැක් ගන්න. ආහා. හැබැයි ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මගේ කන්ට්‍රිබියුෂන් එක දෙන එක මගේ රාජකාරිය. හරිද? ආහා. එතකොට දැන් මේ දෙකම වුණා. හ්ම්. එක දවසක් මේ දෙකම සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. ආහා. ඉතින් මට සතුටුයි. thank you. ඉන්ජර්ඩ් වෙලා එයා උස්සගෙන එන සේයාවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඇත්තටම අපි අර කලින් බැන්න නම් ඒවා ඉල්ලාස් කරගන්න මේ අවස්ථාවේ. ඔව් අපේ ඩිරෙක්ටර් තුමියට මේ අවස්ථාවේදී තාසාදිපු යනවා හැරමිටියකින් ගමන් කරේ බවක් පෙනී යනවා. අපි දැන් පයින් යනවා. අඩෝ මේ අර මේ වගේ වීඩියෝ වලනේ බං අර කියන්නේ අර ෆිල්ම් වල ඔය වගේ අරන් ඇදිලා බුක් ගාලා පනිනවා. මේ විතර පේන එළිය මොකද්ද? නෑ ඊට පස්සේ අපි ඉස්කෝලේ ළඟ හිටියානේ. ඊට පස්සේ අපේ කෝඩිනේටර් නෝනාට අකර දැබ්බයක් වෙලා හිටියා. ඊට පස්සේ අපි ගියා නෑ ඊට පස්සේ අපි 3 wheel එකක් කතා කරලා එතන හිටියා 3 wheel එක ගෙනගන්න. අපේ අනිත් උන් ඔක්කොම අපි හලලා ගියා. අපි තුනක් හිටියා මචං.
එතන සර් කෙනෙක් අර බන්ධනාගාරයේ සිකියුරිටි වගේ ටෝච් එකක් අංගිලා පාරට. ස්ට්‍රයික් එකක් කරමු. ඊට පස්සේ උඩට ගියාට පස්සේ මේ පොර කපට්ට ගියවම් අත දික් කරලා කොටියා කිව්වා. ඒකෙන් අපිට එයාගේ ඒ ඇක්සන්ට් එකෙන් තේරුණේ මේ බඩු පැකට් කියලා. ඊට පස්සේ අපි පහලට ගිහලා ළඟට කිව්වේ නෑ. ඒත් අපිත් එක්ක යන්න ඉතින් අනිත් ගමන්සාරයාට චූ යන්න බය කරා. ආව පැයකට කිලෝමීටර් අපි එන්නදී 15 විතර වේගෙන්. ඒ ඇවිල්ලා එද්දී මෙතන තව නඩයක් සෙට් වුණා. එච්චර කතන්දර. හරි. Thank you. ඔයාලට A to Z Thank you very much. Thank you very much. Oh, Any problems? No. You can ask. The next day. මේ මූ විතරයි නිදි තාම. ඔක්කොම යන්නේ. ජනිත් මල ඇත්ත කීම. උඹ ඇප්ස් වල වර්කවුට් එකක් කරනවද? ඒක විතර මට කීපන් ඉතුරු ඉඳලා. අකිල මොකෝ ඊරේ ඩවුන් උනේ? කොටියගේ. අර ඊයේ කකුල කැඩුණා කියලා බොරුවක් කරපු ලයා ඉන්නවද? දැන් නටනවා. අර ඊයේ කකුල කරේ දිහා ආපුලා බෑ වෙන්න නටනවා. Come on මේ සුනරයියා come on. මට බයයි අලු. බස් එක නෑ. සුනරයියට අනුලෝම බස් එකක් නැට වෙනවා. Good morning guys. අපි ඇවිල්ලා ඉන්නේ දැන් ඉස්කෝලේට සංහිඳ project phase 4 එක. හරි. ඔව් මේක 4 එක. එතකොට අපි ඊයේ ගියා නන්පේරියල් ඉස්කෝලේට. අද ආවා මඩකුඹුර පාසලට. අපි අද මේකට පරිගණක පරිත්‍යාගය සිද්ධ කරනවා සහ කම්පියුටර් වර්ක්ෂොප් එකක් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ. ආයෙත් උත්තරේ විද්‍යුත් ජනයාල දෙවෙනි උත්තරේ දුරස්ත පිවිසුම තුන ගොනු වෙලා හැරීම හතර IT ඉන්න ළමා වීම. විශ්වවිද්‍යාලයේ අන්තර්ජාලයේ කැපීම මාර්ගෝපදේශ කරලා අපේ විශ්වවිද්‍යාලයේ කියනවා ඒ විශ්වවිද්‍යාලයේ ගෞරවයෙන් ආරාධනා කරන වේදිකාව ඉදිරිපත් දෙන්න කියලා සමූහ සහයෝගයක් ලබා ගැනීමට. එහෙම රසයි. දෙකත් අවස්ථාවල දෙක දාන්න එපා. අදත් පීනන්න ගිහිල්ලා oh my god කිව්වා. වඩ යන්න ඕනේ නෑනේ. ඔව්. මට පිළිගන්න බෑ බං. අපි නාන්නයි යන්නේ. පීනන්න ගිහිල්ලා කට්ටියත් එක වෙනුවට මචං. අනේ මතී සෝනන් කියනවා මගේ ඔයාත් මෙතෙන් ආවා කියන්නේ. අපිට මොකද්ද කරන්නේ? අයියලා මේ අපි දැන් ගෝඩ බලගමු. අන්න දෙපැත්ත බලමුද මේ? මේ බලමු. මොනවද සැරේ වතුන කෙටි? මේම ගමු. දවිඳු මල්ලි. ඔයාලා යන්න.
හායි මම ජනිත දසනාය මම නුවර ධර්මරාජ ගියේ. ඔබ දැන් හරි අවසාන අවුලක් නැහැ කොණ්ඩේ පිළිවෙලට තියෙනවා. තේරෙන්නේ නැහැ ඊට. මම නම් නුවර. මම ගාල්. ඔය දසනේ මෙහෙම ගන්න.